ඔබේ ජීවිතය මෙතනින් ඉදිරියට වෙනස් වෙන්න. ඔබේ ජීවිතය මෙතනින් ඉදිරියට වෙනස් වෙන්න නම් ඇත්තටම ඔබට තියෙන්න ඕනේ is it a dream or is it a goal? දැන් එහෙමනම් ජීවිතය වෙනස් කරන්න පුරුදු ගැන කතා කළා. අපි පැය 2යි විනාඩි 20ක් ජීවිතය වෙනස් කරන්න පුරුදු ගැන කතා කළා. ඔබ සජීවීව මාත් එක්කලා වැඩසටහනේ සම්බන්ධ වෙලා හිටියා. එහෙමනම් a dream or a goal ජීවිතය වෙනස් කරන්න නම් ඇත්තටම ඔබට තියෙන්න ඕනේ සිහිනයක්ද එහෙම නැත්නම් අරමුණක්. අපිට තියෙන්න ඕනේ ඩ්‍රීම් එකක්ද අපිට තියෙන්න ඕනේ ගෝල් එකක්. අනිවාර්යයෙන්ම ජීවිතය වෙනස් කරගන්න නම් අපිට තියෙන්න ඕනේ ගෝල් එකක්. අපිට තියෙන්න ඕනේ සිහිනයක්. තුලින් නිර්මාණය කරගත්තු නිශ්චිත අරමුණක්. එහෙමනම් සිහිනයක් තුලින් නිශ්චිත අරමුණක් අපි කොහොමද ගොඩනගන්නේ කියලා. right. එහෙමනම් සිහිනයක් අරමුණක් බවට පත් කරගන්නේ කොහොමද? සිහිනයක් අරමුණක් බවට පත් කරගන්නේ කොහොමද ජීවිතය වෙනස් කරගන්න? වැඩි වෙලා ගන්නෙ නෑ. ස්ලයිඩ් එක ඉක්මනට මාරු කරනවා. මොකද ඊළඟ ස්ලයිඩ් එකේ ටිකක් වෙලා අපිට කතා කරන්න දේවල්. right. යන්න අපි ඉස්සරහට. එහෙමනම් මෙන්න මම ඔබට ගෙනල්ලා තියෙනවා 7 step goal setting process එක. මෙන්න මම ඔබට ගෙනල්ලා තියෙනවා 7 step goal setting process එක. පියවර 7ක අරමුණු නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය මම ඔබට ගෙනල්ලා තියෙනවා. right. එහෙනම් පළවෙනි පියවර තමයි මෙන්න මෙතන. පළවෙනි තැන තියෙනවා think about the result you really want to see. ඉස්සලාම කරන්න ඕනේ සිහිනමවන එක. ඔබට ඇත්තටම ඕන අවසාන ප්‍රතිඵලය මොකක්ද? මේ අවුරුද්දේ ඔබට ඕනේ වෘත්තීමය වශයෙන් සාර්ථක වෙන්න. දොන්න කෙනෙකුට තියෙන එක අවසානයේ අරමුණ. ඊළඟට කෙනෙකුට තියෙන තව එකක් වෙන්න පුළුවන්. ඔබට මේ අවුරුද්දේ වරකට මූල්‍යමය වශයෙන් ස්ථාවර මිනිස්සෙක් වෙන්න ඕනේ. සල්ලි තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. මූල්‍යමය වශයෙන් ස්ථාවර පුද්ගලයෙක් වෙන්න ඕනේ. සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඕනේ. තව සමහර කෙනෙකුට මේ අවුරුද්ද ඉවරනකොට අනේ තමුන් දැනට ඉන්නේ භාගයට හදපු ගෙදරක ඒ ගෙදර වැඩ ටික ඉවරයක් කරගෙන කම්ප්ලීට් නිවසක පරිපූර්ණ නිවසක ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. තව සමහර කෙනෙකුට තමුන්ගේ පුතාගේ හයර් එඩියුකේෂන් එක වෙනුවෙන් ෆන්ඩ් එකක් බිල්ඩ් අප් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. තව කෙනෙකුට තමන්ගේ රිටයර්මන්ට් එක වෙනුවෙන් ෆන්ඩ් එකක් බිල්ඩ් අප් කරගන්න පුළුවන් වෙන්න. හරිනේ ආන්ගේ වගේ ඒ ලෙවල් කරන දරුවෙක් විතර ඉන්නවා අනිවාර්යෙන්ම එක්කෙනෙක් මේ කීප දෙනෙක්. right. එහෙමනම් ඔවුන්ට ඊටමත්ම ඉහළ ප්‍රතිඵලයක් අරගෙන ඒ තුනක් අරගෙන හොඳ සඩිස්කෝ එකක් අරගෙන ලංකාවේ ප්‍රධාන පෙළ විශ්වවිද්‍යාලයකට මොරටු විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්, කොළඹ විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්, පෙරදෙණිය විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්, පුහුණු විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්. ඒ වගේ ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට ලොකු රිසර්ච් එකක් එකපාර ගන්න බැරි නම් ආන්ගේ වෙලාවට ගවර්න්මන්ට් ලෝන් එකකින් සමහර වෙලාවට ප්‍රයිවට් යුනිවර්සිටි එකකට වෙන්න පුළුවන්. ඔබට ඇතුළත් වෙන්න අවශ්‍ය කරන මානසිකත්වය නිර්මාණය කරගන්න පුළුවන්. එහෙමනම් think about the result you really want to see. එහෙමනම් ඒක තමයි පළවෙනිම පියවර. එහෙමනම් දෙවෙනි පියවර මොකක්ද? මෙන්න තියෙනවා step 2. මෙතනින් අපි යනවා step 2 වලට. එහෙමනම් අපි ඒක කියන්න ඕනේ create smart goals. එහෙමනම් අපි ඒකට ස්මාර්ට් ගෝල් එකක් බවට ඒක පරිවර්තනය කරගන්න ඕනේ. ස්මාර්ට් මොනවද කියලා අපි ඉස්සරහට කියන්නම්. මේ අපි කතා කරන්නේ ස්මාර්ට් ගැන. මොකද දැන් මම දැක්කා ස්මාර්ට් ගෝල්ස් ගැන ලංකාවේ ස්කූල් සිලබස් එකේදී කතා කරනවා. මට මතක විදිහට grade 7 හරි 8 හරි වලදී. හරිනේ. yes grade 7 8 වලදී මම කතා කරනවා දැක්කා ස්මාර්ට් ගෝල්ස් ගැන. ගොඩක් හොඳයි. ලංකාවේ අධ්‍යාපනයේ ගොඩක් ඒ ලෙවල් එකට උඩට ඇවිල්ලා තියෙනවා අපි ඉස්කෝලේ යන කාලේට වැඩිය. ඉතින් ගොඩක් සතුටුයි දරුවෝ ඉගෙන ගන්න. right. අපි ස්මාර්ට් ගැන ඉස්සරහට කතා කරමු. create smart goals. එහෙනම් මේ සිහිනය මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ dream එක. මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ dream එක. සිහිනය. ඒතර ආන්ගේ සිහිනය ඔබ නිර්මාණය කරන්න ඕනේ නිශ්චිත ගෝල් එකක් බවට. ඔබ නිර්මාණය කරන්න ඕනේ ඒක අරමුණක් බවට. ඒ අරමුණක් බවට යද්දී ඔබ එකතු කරන්න ඕන කුඩා කොටස් පහක් තමයි අපි මේ ස්මාර්ට් ස්ට්‍රැටජි එකෙන් දාලා තියෙන්නේ. කැලි පහ. සිහිනයක් අරමුණක් බවට පත් වෙනකොට
ඒ කන්වර්ෂන් එක කරන්න වෙනස කරන්න අනිවාර්යෙන්ම තියෙන්න ඕන කොටස් පහ තමයි අපි මෙතන දාලා තියෙන්නේ right එවනම් තුන්වෙනි පියවරට අපි එනවා තුන්වෙනි පියවරේදී මොකද්ද කරන්න ඕනේ write your goals down තුන්වෙනි පියවරේදී කරන්න ඕනේ තමයි එහෙමනම් ඔබේ goals දැන් ලියන්න ඕනේ අනිවාර්යෙන්ම ලියන්න ඕනේ write down අනිවාර්යෙන්ම මේක ලියන්න ඕනේ right ඊළඟට අපි යනවා හතරවෙනි පියවරට create an action plan ඒකට ගැලපෙන විදිහේ ක්‍රියාකාරී වැඩසැලසුමක් දැන් ඔබ නිර්මාණය කරන්නට ඕනේ ඒකට ගැලපෙන විදිහේ ක්‍රියාකාරී වැඩසැලසුමක් ඔබ නිර්මාණය කරන්නට ඕනේ නැවත වතාවක් කිව්වොත් ලියා ගන්න කෙනෙකුට පළවෙනි පියවර ඔබ ඉස්සල්ලාම සිහින දකින්න ඕනේ ඔබට අවශ්‍ය අවසාන ප්‍රතිඵලය මොකක්ද කියලා කියන එක. ඊළඟට දෙවෙනි පියවර ඒ සිහිනය ඔබ අරමුණක් බවට නිශ්චිත අරමුණක් බවට පරිවර්තනය කරගන්නට. ඒකට ඔබ ස්මාර්ට් කියලා කියන ස්ට්‍රැටජික් ක්‍රමෝපාය භාවිතාවට ගන්නට ඕනේ. ඊළඟට අපි යනවා එහෙමනම් ඒක ස්මාර්ට් කරගත්තු ගෝල්ස් ටික දැන් ලියා ගන්න ඕනේ one by one. ඊට පස්සේ create an action plan ඒකට ගැලපෙන විදිහේ ක්‍රියාකාරී වැඩසැලසුම ඔබ හදන්නට ඕනේ ඊළඟට යනවා අපි අංක 5ට මොකක්ද අංක 5 කියන්නේ අංක 5 කියනවා create a timeline එකක් හදන්න ඒකට කාලයට අදාළව වැඩසැලසුම ගොනුගත කරන්න අය කියන්නේ මං මේ මාසය තුලද කරන්න ඕනේ මොන ටිකද මේ මාසේ මම සති 4ක් තියෙනවනේ සති 4 ඇතුළත සතියෙන් සතිය කරන්න ඕනේ මොන ටිකද සතියකට දවස් 7ක් තියෙනවනේ ඒවනම් මම දවසක් ඇතුළත කරන්න ඕනේ මොන ටිකද එහෙමනම් දවසක දෙපැත්තක් තියෙනවනේ උදේවරුව හවස්වරුව මම උදේවරුවේ කරන්න ඕනේ මොන ටිකද මම හවස්වරුවේ කරන්න ඕනේ මොන ටිකද තේරුණා නේද කැලියට කඩා ගන්න හැටි ඉස්සල්ලාම තමුන්ගේ වාර්ෂික ආරමුණ මාස 12ට ගණන් මාස 12ට කඩලා ඉවරලා මාසයක් සති 4කට කඩන්න සති 4 දවස් 7කට කඩන්න දවස උදේ වරුවයි හවස් වරුවයි කැලේ දෙකකට කඩන්න ඊළඟට අපි කියනවා දැන් උදේ වරුවේ කරන්න ඕන දේවල් ටික උදේ වරුවේ කරන්න හවස් වරුවේ කරන්න ඕන දේවල් ටික හවස් වරුවේ කරන්න මොකද්ද තියෙන්නේ 6 වෙනි පියවරේ 6 වෙනි පියවරේ තියෙනවා take action උදේ වරුවේ කරන්න ඕන ටික උදේ වරුවේ කරන්න හවස් වරුවේ කරන්න ඕන ටික හවස් වරුවේ කරන්න. ඒ සතිය ඇතුළත කරන්න ඕන ටික සතිය ඇතුළත කරන්න මේ මාසය ඇතුළත කරන්න ඕන ටික මාසය ඇතුළත කරන්න. අවසානයේට මොකද වෙන්නේ? අවසානයේට වෙන දේ තමයි re-evaluate and assess. re-evaluate and assess. අවසානයේට කියනවානේ අපි ගුණාගුණ බලන්නයි කියලා. ළඟා කරගත්තු ප්‍රතිඵලය කොයිතරම්ද? පොඩ්ඩක් ඉවැලුවේට් කරලා බලන්න සිංහලෙන් කියන්නේ මොකද්ද මම ලියන්න සිංහලෙන් නම් මෙන්න මේක කරලා බලන්න මොකද්ද කරලා බලන්න ඕන පසු විපරමත් කරලා බලන්න මේ දිය එහෙමනම් ඔන්න පියවරයන් 7 කොහොමද පියවරයන් 7 ඉස්ලාම් සිහිනයක් දකින්න මට මේ අවුරුදු ඉවරයක් වෙනකොට කරගන්න ඕන දේ මොකක්ද ඒක නිශ්චිත අරමුණක් බවට පරිවර්තනය කරගන්න ඒක නිශ්චිත අරමුණක් බවට පරිවර්තනය කරගන්න ස්මාර්ට් කියලා කියන ස්ට්‍රැටජි එක පාවිච්චි කරලා ක්‍රමෝපාය පාවිච්චි අපි ඒක ඉස්සරහට කතා කරමු when write down your goals දැන් ඒක ලියන්න ඕනේ ඒකට create an action plan වැඩසැලසුමක් නිර්මාණය වෙන්න ඕනේ ඊළඟට වැඩසැලසුමට ගැලපෙන ටයිම්ලයින් එක හැදෙන්න ඕනේ අවුරුද්දේ ගෝල් එක මාස 12ට කැඩෙන්න ඕනේ මාස 12 සතියක් මාසයක් සති 4කට කැඩෙන්න ඕනේ සතියක් දවස් 7කට කැඩෙන්න ඕනේ දවස් 7ක් වරු දෙකකට කැඩෙන්න ඕනේ එහෙම වෙන්න ඕනේ right එහෙමනම් take action වරුවේ කරන්න උදේ වරුවේ කරන්න ඕන ටික උදේ වරුවේ කරන්න හවස් වරුවේ කරන්න ඕන ටික හවස් වරුවේ කරන්න දවසේ ඇතුළත කරන්න ඕන ටික දවසේ ඇතුළත කරන්න ඒ අදාළ වැඩ ටිකේ විදියටම කරන්න ඊළඟට අවසානයේදී කියනවා re-evaluate and assess එවනම් හොඳට මතක තියාගන්න ඕන උතරයි අපේ ජීවිතයේ සාර්ථකත්වය. පළවෙනි පියවරේ කියන්නේ අපිට සිහිනයක් තියෙන්න ඕනේ, සිහිනයක් ගොඩනගා ගන්න ඕනේ. මේ අවුරුද්ද ඉවරයක් වෙනකොට ඔබ කරගන්න ඕනේ දේ මොකක්ද? මුදල් ඉතුරු කරන කෙනෙක් කියලා හිතන්නකෝ. ලක්ෂයක අර මුදලක් ගොඩනගා ගන්න.
මිලියන එක අරමුදලක් ගොඩනගා ගන්න. අරනේ කෝටි එක අරමුදලක් ගොඩනගා ගන්න. එහෙමනම් think about the result you really want to see. ඒකල් කරන දරුවෙක් හිතනවා නම් මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයේ ඒ සාමාර්ථ තුනක් අරගෙන සමත් වෙනවා. සාමාන්‍ය පෙළ කරන දරුවෙක් ඉන්නවා නම් මෙතන එයා හිතනවා මම මේ අවුරුද්දේ 9As අරගෙන පාස් වෙනවා. මගේ හැම විෂයකටම ඒ සාමාර්ථයක් අරගෙන මම පාස් වෙනවා. එතකොට මම කැමති විශේෂයෙන් උසස් පෙළ කරන්න පුළුවන්. එහෙමනම් think about the result you really want to see. හරිද? right. එහෙමනම් මෙන්න මෙතන තියෙනවා දෙවෙනියට ඒක ස්මාර්ට් ප්ලෑන් එකක් විදියට හදා ගන්න ඕන. ඒක ස්පෙસિෆික්. දැන් O level 9As ගන්න ඉන්න දරුවෙක් නම් එයා නිශ්චිතව දැනගන්න ඕනේ එයාට ඕන කරන විෂයන් 9 මොනවද? එයාට ඉංග්‍රීසි ඕනේ, එයාට විද්‍යාව ඕනේ, එයාට සිංහල ඕනේ, එයා කොමර්ස් කරන කෙනෙක් නම් එයාට කොමර්ස් ඕනේ, එයා ඉංග්‍රීසි ලිටරචර් කරන කෙනෙක් නම් එයාට ඉංග්‍රීසි ලිටරචර් ඕනේ. හරිනේ. ඊළඟට එයාගේ ආගම ඕනේ. ඒ කියන්නේ බුද්ධ ධර්මය, කතෝලික ධර්මය, එයාගේ ආගම මොකක්ද කියලා කියන එක ඕනේ. හරිනේ. ආන්ගේ විදියට එයා නිශ්චිතව විෂයන් 9 හදා ගන්න ඕනේ. විෂයන් 9 එයා බලන්න ඕනේ. දැන් ඉන්නේ ලකුණු කීයද? යන්න ඕනේ ලකුණු කීයටද? දැන් ඉන්නේ ලකුණු 65 යන්න ඕනේ ලකුණු 80ට. එහෙමනම් මෙන්න මේ ગેප් එක ෆිල් කරන්නේ කොහොමද? ඒක ස්මාර්ට් විදියට හදාගන්න ස්පෙસિෆික්, මෙෂරබල්, අචීවබල්, රියලිස්ටික් and time bound එකකට අපි ඉස්සරහට කියනවා. ඊළඟට කියනවා write down your goals. ඒක ලියන්න ඕනේ පොතක් අරගෙන. create an action plan. එවනම් action plan එක ක්‍රියාකාරී වැඩසටහනකට නිර්මාණය කරන්න ඕනේ. මාස, සති, දින, වරු. ආන්ගේ විදියට වැඩසටහන නිර්මාණය කරන්න ඕනේ. ඊට පස්සේ take action වරුවට කරන්න ඕන වැඩේ, දවසට කරන්න ඕන වැඩේ, සතියට කරන්න ඕන වැඩේ, මාසෙට කරන්න ඕන වැඩේ, take action ක්‍රියාවේ යොදවන්න ඕනේ. අවසානයේදී තමන්ගේ අරමුණ තිබුණේ කොතනද? ළඟා කරගත්තු ප්‍රතිඵලය මොකද්ද? පසු විපරමක් කරලා බලන්න ඕනේ. දැන් මේක මෙතනින් නතර කරන්න බෑ. මේක තමුන් ළඟා කරගත්තාන් පස්සේ දැන් තමුන්ට හම්බෙලා තියෙන්නේ මොනවද? මෙන්න මේවා. දැන් හම්බෙලා තියෙන්නේ මෙන්න මේවා මොනවද? අත්දැකීම් හම්බෙලා තියෙන්නේ. දැන් හම්බෙලා තියෙන්නේ අපි ස්මාර්ට් පෙන් එකක් පාවිච්චි කරලා ලියමු. දැන් හම්බෙලා තියෙන්නේ එක්ස්පීරියන්සස් හම්බෙලා තියෙන්නේ. ආන්ගේ එක්ස්පීරියන්සස් පාවිච්චි කරලා දැන් ඔබ මොකද කරන්න ඕනේ? දැන් ඔබ පටන් ගත්තට වැඩිය උඩ තැනකට ඇවිල්ලා තියෙන්නේ 7 වෙනි පියවරට එද්දී. පටන් ගත්තු තැනට වැඩිය මෙහෙම ගිහිල්ලා 7 වෙනි පියවරට එද්දී උඩ තැනකට ඇවිල්ලා තියෙන්නේ. දැන් නැවත මෙතෙන්ට ගිහිල්ලා ආයි මේ සයිකල් එක පටන් ගන්න. දැන් ආයි මේ සයිකල් එක නැවත ආරම්භ කරන්න. හරිනේ. එතකොට අත්දැකීම් එක්කලා ඔබට මේක සාර්ථක කරගන්න පුළුවන්. දැන් ඉන්නවට වඩා right. තේරෙනව නේද? හරි. එහෙමනම් thumbs up ගොඩාක් ආවා. no දෙකක් තිබුණා. ආන්ගේ දෙන්නට තමයි අපි කිව්වේ. එහෙමනම් තවදුරටත් මෙන්න මේ 7 step process එක ගැන believe කරන්න, විශ්වාස කරන්න. right. එහෙමනම් අපි යමු ඉස්සරහට ස්ක්‍රීන් එක ක්ලියර් කරගෙන අපි යමු ඉදිරියට. right. එහෙමනම් සීනියර් කරුණක් බවට පත් කරගන්න අනුගමනය කළ යුතු උපක්‍රම මොනවාද? පළවෙනි දේ අනිවාර්යයෙන්ම නිසි ලෙස පැහැදිලි වේ කියලා ලියන්න ඕනේ. අනිවාර්යයෙන් මේක ලියන්න ඕනේ. නිසි ලෙස පැහැදිලි වේ කියලා ලියන්න ඕනේ. ඊළඟට දෙවෙනියට කියනවා අරමුණ ජයලැබීමේ සලස්මක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන් මේක තියෙන්න ඕනේ මාස, සති, දින, වරු. ආන්ගේ විදියට සලස්මක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ සලස්ම පියවරෙන් පියවර සටහන් කරගෙන තියෙන්න ඕනේ. සලස්ම තියෙන්න ඕනේ ඒක පියවරෙන් පියවර සටහන් කරගෙන තියෙන්න ඕනේ. ඊළඟට තියෙනවා ඉහත බලමු සටහන් දෙක දවස ගානේ තමුන්ට මතක් කරන්න ඕනේ. දවස ගානේ තමුන්ට මතක් කරන්න ඕනේ. මතක් කළා විතරක් වැඩේ නතර කරලා හරියන්නේ නැහැ. මොකද කරන්නේ? දෛනික වගකීම ඉස්ස සිද්ධ කරන්න ඕනේ. දවසේ කරන්න ඕන ටික මොකක්ද? ආන්ගේ කරන්න ඕනේ.
වරුවේ කරන්න ඕන ටික මොකද්ද ඒක කරන්න ඕනේ. සතිය කරන්න ඕන ටික මොකද්ද ඒක කරන්න ඕනේ. මාසෙ කරන්න ඕන ටික මොකද්ද ඒක කරන්න ඕනේ. අවසානයේ අවුරුද්ද වෙනස් වෙයි ජීවිතේ වෙනස්. එමනම් ඔන්න ක්‍රමේ ආයි සයන්ටිෆික් කියලා ලොකු දේවල් ගේන්නේ නෑ. ඔබ දන්න දේ වඩාත් හොඳට නිවැරදිව කරන්න පුළුවන් විදිහට ජීවිතයට එකතු කරන එකයි මිෂන් 2026 වැඩසටහන හරහා ඔබට අවුරුද්දක් නෙමෙයි 2019 අවුරුද්දේ ජනවාරි මාසේ 5 වෙනිදා ඉඳලා අද වෙනකන් එක දිගට අපි අවුරුදු 8ක් තිස්සේ අරගෙන ආවේ. ඒකයි මේ වැඩසටහනේ සාර්ථකත්වය. මේක තවත් එක් වැඩසටහනක් නෙමෙයි කියලා මම බය නැතුව කියන්නේ ආන් ඒකයි. right. යම් අපි එවනම් ඉස්සරහට සීනියර් කර්මණක් බවට පත් කරගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ දේවල් තුන පරිශ්චිතව ක්‍රියාවේ යෙදුවනම් නිසිලස පැහැදිලිව ලියන්නට ඕනේ. අරමුණ ජලවීමේ සලස්මක් තියෙන්න ඕනේ. ඒ වගේ මේක පියවරෙන් පියවර ලියා ගන්නට ඕනේ. ඒ වගේම දිනපතා තමුන්ට මතක් කරන්න ඕනේ. ඒ වගේම දෛනික වගකීම් සිද්ධ කරන්න.